සුබ දවසක් යාළුවනේ. අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඔන්න මං කියලා දෙන්න හදන්නේ අපේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම. ඒ කියන්නේ ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර පාඩම. මුලින්ම අපි බලමු ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා. ඉතිහාසය කියලා කියන්නේ අතීත මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අපි හදාරන විෂයට. දැන් අපි බලමු යාළුවනේ මොනවාද මූලාශ්‍ර කියන්නේ කියලා. ලේඛන හෝ නිර්මාණ මගින් අතීත මිනිස්සුන්ගේ කටයුතු පිළිබඳව දැනගන්න පුළුවන් ඒවට අපි කියන මූලාශ්‍ර කියලා. ඔන්න යාළුවනේ මූලාශ්‍ර ප්‍රධාන ආකාර දෙකයි සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. ඔන්න දැන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වෙනම. ඔන්න යාළුවනේ සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ අතීත ප්‍රජාව විවිධ කාලවකවානුවල ලිව්ව ග්‍රන්ථ වලටයි ලේඛන වලටයි. ඔන්න සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන ආකාර දෙකයි දේශීය සාහිත්‍ය මූලාශ්‍රයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයි. ඔන්න යාළුවනේ දැන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගැන. මොනවාද මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ? ගද්‍ය හරි පද්‍ය වශයෙන් හරි වරින් වර ලියන ලද කෘති වලට. දීපවංශය තමයි ශ්‍රී ලංකාවේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර වඩාත් පැරණිතම කෘතිය. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ තමයි දීපවංශය රචනා කරලා තියෙන්නේ. දීපවංශයේ මහසේන රාජ සමය අවසානයේදී අපේ රටේ තියෙන ඓතිහාසික තොරතුරුයි ශාසන ඉතිහාසය සම්බන්ධ තොරතුරුයි ඇතුළත් වෙලා තියෙනවා. හැබැයි යාළුවනේ අවාසනාවට දීපවංශයේ පොඩි දෝෂ තිබිලා තියෙනවානේ. මොනවාද මේ දෝෂ? ඓතිහාසික පුවත් කෙටියෙන් දක්වලා තියෙනවා වගේම පුනරුක්ති දෝෂ. ඔන්න අලුත් වචනයක් ආව පුනරුක්ති දෝෂ කියලා. මොනවාද මේ පුනරුක්ති දෝෂ කියලා කියන්නේ? එකම පුවත නැවත තියෙද්දි ඒවට අපි කියනවා පුනරුක්ති දෝෂ කියලා. එකම පුවත නැවත තියෙද්දි අපිට කම්මැලිනේ. ඒ වෙනුවට අපි රචනා කරන අලුත් කෘතියක්. ඒ තමයි මහා වංශය කියලා කියන්නේ. අපි යාළුවනේ කලින් කතා කරානේ අඩුපාඩු මොනවාද කියලා දීපවංශයේ. ඉතින් ඒ අඩුපාඩු මගහරව ගන්න රචනා කරා මහා වංශය. මේ මහා වංශය කියලා කියන්නේ කොටස් කිහිපයකින් යුතු කෘතියකට. ඒකේ පළවෙනි කොටස රචනා කරලා තියෙන්නේ අනුරාධපුර දික්සල්සනවියා පිරිවෙනේ වාසය කරපු මහානාම හාමුදුරුවෝ. මහා වංශයේ සඳහන් වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ ඉඳලා මහසේන රාජ සමය අවසානයේ දක්වා තොරතුරු. ක්‍රිස්තු වර්ෂ 5 වන හෝ 6 වන සියවසේ පමණ රචනා කරන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඔන්න පොඩ්ඩක් කොපි වෙලා තියෙනවා. මහා වංශයේ මුල් කොටසයි දීපවංශයේ සමහර කොටසුයි පොඩ්ඩක් සමානකමක් දක්වලා තියෙනවා. ඒ වගේම දීපවංශයයි මහා වංශයයි රචනා වෙන්න ඉස්සෙල්ලා රචනා කරලා තියෙනවා සීහල අට කතා මහා වංශය, විනය අට කතා මහා වංශය සහ උත්තර විහාර අට කතා. ඉතින් මේව ලාභාසය අරගෙන, ඒ කියන්නේ මේ පොත් ලාභාසය අරගෙන තමයි දීපවංශයයි මහා වංශයයි රචනා වෙලා තියෙන්නේ. ඔගොල්ලෝ දන්නවද මහා වංශය කියලා කියන්නේ ලංකාවේ ඉතිහාසයේ අඛණ්ඩව ලියවිමින් පවතින කෘතියකට. ඉතින් ලාංකිකයන් වෙන අපිට ඒක ලොකු ආඩම්බරයක්. ඔගොල්ලෝ දන්නවද මහා වංශයේ මුල් කොටස රචනා වෙලා ශතවර්ෂ කිහිපයකට පස්සේ රචනා වෙනවා මහා වංශ ටීකාවක්. ඉතින් මේ මහා වංශ ටීකාවේ මහා වංශය සම්බන්ධව තියෙන සමහර තොරතුරු අර්ථ විවරණය කරලා විස්තර කරලා සපයලා තියෙනවා. ඉතින් මේ මහා වංශ ටීකාව හඳුන්වනවා වංශත්තප්ප කාසිනී කියලා. දැන් ඔන්න අපි බලමු රටරට ශිෂ්ටාචාර සමයේ රචනා වෙච්ච ධර්ම ග්‍රන්ථ මොනවාද කියලා. බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය කියලා කියන්නේ රජරට ශිෂ්ටාචාර සමයේ රචනා වෙච්ච ධර්ම ග්‍රන්ථ වලට. ඒ වගේ මේ කාලේ විවිධ මූලාශ්‍ර සහ ඒවල උදාහරණ තියෙනවා. අපි බලමු මොනවාද මේ මූලාශ්‍ර සහ ඒවට උදාහරණ කියලා. සංදේශ කාව්‍ය. සංදේශ කාව්‍ය සඳහා උදාහරණ තමයි මයුර සංදේශය, තිසර සංදේශය, සැලලීනි සංදේශය කියලා කියනවා. ඒ වගේම දැන් අපි බලමු ප්‍රශස්ති කාව්‍ය සඳහා උදාහරණ මොනවාද කියලා. පැරකුම්බා සිරිත. ඒ වගේ මේ කාලේ හටන් තිබ්බනේ. බලමු එතකොට දැන් අපි හටන් කාව්‍ය සඳහා උදාහරණ මොනවාද කියලා. අපේ රටේ නම් සීතාවක හටන. ඒ වගේම කොන්ස්ටන්ටිනෝ හටන ඔයගොල්ලෝ දන්නවද? ඒ වගේම ඉංග්‍රීසි හටන. ඒව නම් විදේශීයව පැවති සටන් යාළුවනේ. දැන් අපි බලමු ඉතිහාසය හදාරනකොට ශාසන ඉතිහාසය සම්බන්ධව රචනා කරලා තියෙනවා නිකාය සංග්‍රහය. ඒ වගේම අපේ රටේ දේශපාලනික කටයුතු පිළිබඳ සඳහන් කරලා තියෙනවා රාජවංශය. ඕගොල්ලෝ මීට කලින් මේව අහලා තියෙනවද?
ඔන්න තව දෙයක් තමයි ඉතිහාසය ගොඩනගනකොට සාහිත්‍ය මූලාශ්‍ර යොදා ගන්නවනේ. එතකොට මොනවාද අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු? මූලාශ්‍රය රචනා වෙච්ච කාලය, මූලාශ්‍රය රචනා කරපු කතුවරය, ඒ වගේම කතුවරයාගේ අරමුණු සහ මූලාශ්‍රයට කරුණු සපයාගත්තු ආකාරය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඔන්න යාළුවනේ පොඩි සතුටු හිතෙන ආරංචියක් තියෙනවා කියන්නද? ඒ තමයි අපි එක සාහිත්‍ය මූලාශ්‍ර වර්ගයක් කතා කරලා ඉවර කරා. ඔන්න දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟ සාහිත්‍ය මූලාශ්‍ර වර්ගය ගැන. විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. නමෙන්ම තේරෙනවා අපිට මොකක් ගැනද අපි කතා කරන්න හදන්නේ කියලා. ලංකාව පිළිබඳ උනන්දුවක් දක්වපු විදේශිකයෝ විසින් රචනා කරපු කෘති වලට කියනවා අපි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා. ඒ වගේම ඉන්දියාවේ කෘතිවල රචනා වෙලා තියෙනවා ලංකාව ගැන. අපි බලමු මොනවාද ඒ කෘති කියලා. සිලප්පාදිකාරය, මණිමේකලේ සහ පදිර්පත්තු කියන්නේ ඒ කෘති වලට. ඒ වගේම ඕගොල්ලෝ දන්නවද ලංකාව ගැන විවිධ කෘතීන් රචනා කරපු ලේඛකයෝ හිටියනේ. ඒ ලේඛකයන්ගේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ ලේඛකයෝ වර්ග දෙක තමයි ලංකාවට පැමිණිලා දැක බලලා කෘතීන් රචනා කරපු ලේඛකයෝ. ඒක එක කොටාසයක්. අනිත් කොටාසය තමයි ලංකාවට පැමිණිලා නැතුව, ඒ කියන්නේ ලංකාවට නොබැමිණ පොත්පත් පරිශීලනයෙන් සහ දන්නාගෙන් තොරතුරු විමසලා කෘතීන් රචනා කරපු ලේඛකයෝ. දැන් අපි බලමු ලංකාවට පැමිණ ලංකාව ගැන දැකලා තොරතුරු සඳහන් කරගෙන කෘතීන් රචනා කරපු ලේඛකයෝ සහ ඔවුන් රචනා කරපු කෘතීන් ගැන. මුලින්ම අපි කතා කරනවා චීන මූලාශ්‍ර ගැන. චීන මූලාශ්‍ර වල කතුවර ගැන කතා කරද්දී පාහියන් හිමිගේ දේශාටන වාර්තාව අපිට වැදගත් වෙනවා. ඒක සඳහන් වෙලා තියෙන්නේ බෞද්ධ රාජධානි පිළිබඳ විස්තර. ඒ වගේම අරාබි මූලාශ්‍ර ගැන කතා කරනකොට ඉබන් බතූතාගේ දේශාටන වාර්තාව වැදගත් වෙනවා. ඒ වගේම ඕලන්ද මූලාශ්‍ර ගැන කතා කරද්දී ෆිලිපස් ප්ලැන්ඩියස්ගේ කෘතිය, ඒ කියන්නේ ප්ලැන්ඩියස්ගේ ලංකා පුරාවෘත්තීය කෘතිය අපිට වැදගත් වෙනවා. ඉංග්‍රීසි මූලාශ්‍ර ගැන කතා කරනකොට එදා හෙළදිව, ඒක අපි කවුරුත් දන්න කෘතියක්නේ. රොබර්ට් නොක්ස් විසින් රචනා කරලා එදා හෙළදිව කෘතියත් වැදගත් වෙනවා. ඔන්න යාළුවනේ දැන් අපි බලමු ලංකාවට පැමිණිලා නැතුව වෙනත් අයගෙන් තොරතුරු විමසලා කෘතීන් රචනා කරපු ලේඛකයෝ ගැන. ඒගොල්ලෝගේ මූලාශ්‍ර ගැන කතා කරනකොට ග්‍රීක මූලාශ්‍ර. ඒ සඳහා උදාහරණ තමයි ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ කෘතිය, මෙගස්ටිනස්ගේ ඉන්ඩිකා කෘතිය සහ ඔනෙස්සික්විටස්ගේ වාර්තාව. රෝම මූලාශ්‍ර ගැන කතා කරනකොට ප්ලිනීගේ නැචුරලිස් හිස්ටෝරියා කෘතිය, ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශ කෘතිය වගේම ටොලමිගේ ලංකා සිතියම් වැදගත් වෙනවා. චීන මූලාශ්‍ර ගැන කතා කරනකොට හියුන් සියන් භික්ෂුවගේ දේශාටන වාර්තා කෘතියත්, පෘතුගීසි මූලාශ්‍ර ගැන කතා කරනකොට ෆර්නාओ ඩි ක්වේරෝස් ප්‍රියතුමාගේ ලංකා පිළිබඳ ග්‍රන්ථයත් වැදගත් වෙනවා. ඔන්න යාළුවනේ අපි දැන් ඇවිත් තියෙන සාහිත්‍ය මූලාශ්‍ර වල ප්‍රයෝජන ගැන කතා කරන්නේ. ඒ තමයි මේ වීඩියෝ එකේ අවසාන භාගය. දැන් අපි බලමු මොනවාද සාහිත්‍ය මූලාශ්‍ර වලින් අපිට ලැබෙන්නේ කියලා. ඓතිහාසික කාල අනුපිළිවෙලින් සකස් කරන්න ලැබෙනවා. ඒ වගේම එක් එක් අවදි වෙන දේශපාලන, ආර්ථික හා සමාජීය සංස්කෘතික කටයුතු පිළිබඳ අපිට තොරතුරු ලබා ගන්න වැදගත් වෙනවා. ඒ වගේම එක් එක් මූලාශ්‍ර මගින් ලැබෙන තොරතුරු සනාථ කරගන්නත් වැදගත් වෙනවා. තවත් වැදගත් දෙයක් තමයි රටක විදේශීය සම්පතතා අධ්‍යයනය කරන්න. ඒකට නම් ගොඩක්ම වැදගත් වෙන විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. ඉතින් යාළුවනේ ඔයාලගේ යාළුවෙක්ගෙන් ඉගෙන ගත්ත මේ පාඩම ඔයාලට හොඳයි කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තව යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් හොඳයි නම් මේ වගේ වීඩියෝස් තව ඔයාලට ගෙන්න ගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඕගොල්ලොන්ට ඊළඟ